ඔයාගේ PC build එක perfect විදිහට කරගන්න නම් මෙන්න මේ ටික follow කරලා බලන්න. අංක 1 ඔයාගේ purpose එක අඳුරගන්න. ඉතින් මේ purpose එක gaming වෙන්න පුළුවන්, video editing වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා office වලට වෙන්න පුළුවන් PC එක use කරන්න. ඉතින් purpose එක හරියටම අඳුනගත්තොත් ඔයාට PC build එකට අවශ්‍ය budget එක එහෙම නැත්නම් component තෝරගන්න එක පහසුවක් වේවි. අංක 2 ඔයාගේ budget එක හරියටම වෙන් කරගන්න. ඉතින් මෙතන budget එක වෙන් කරගන්නකොට ඔයාගේ අදාළ purpose එකට හරියට match වෙන specification එකට අදාළව තමයි budget එක වෙන් කරගන්න. ඒ වගේම හැම වෙලේම 100%ක් හරි 10ක් හරි වැඩිපුර budget එක අතේ තියාගන්න. මොකද ඔයාට බලාපොරොත්තු නොවන cost එකක් වැටෙන්න පුළුවන්, thermal paste වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ PC case එකේ fan වලට වෙන්න පුළුවන්. ඒ වගේ අමතර cost එකක් ඔයාට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒකින්ද වැඩිපුර 100%ක හෝ 10ක මාජින් එකක් තියාගන්න ඔයාගේ total budget එකෙන් වැඩිපුර. අංක 3 ඔයාගේ PC build එකට use කරන component ගැන ඔයාට rough idea එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේකේ use කරන component මොන විදිහටද compatible වෙන්නේ, එතකොට මේ වගේ price එක මොන විදිහටද market එකේ තියෙන්නේ කියන එක ගැන ඔයා idea එකක් අරන් තියාගන්න. ඉතින් මේකට ඔයාට YouTube එක එහෙම නැත්නම් Reddit වගේ forums උනත් use කරන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයා දන්න local community එකකට post එකක් දාලා ඒ වගේ සහයෝගයක් ගන්නත් පුළුවන්. හතරවෙනි point එක තමයි ඔයා build කරන PC එක ඔයාගේ අතේ තියෙන ගානට අද තියෙන latest component use කරලා හදනවා වෙනුවට ඔයා කොච්චර කාලයක් ඉස්සරහට ඒක use කරන්න බලාපොරොත්තු වෙනවද කියන එකත් සලකලා බලලා PC build එකට parts තෝරගන්න සහ budget එක වෙන් කරගන්න. මොකද ඔයා අද PC build එක හැදුවට ඔයාට ඉස්සරහට upgrade වලදී ඒක ගැටලුවක් වෙනවා ඔයා future එක ගැන හිතුවේ නැත්නම්. number 5 විදිහට මම කියන්නේ ඔයාගේ power supply එක සහ cool එක select කරගන්න ඕන. ඒක පුළුවන් තරම් future proof විදිහට select කරගන්න. ඊට අමතරව reliability එක ගැන හැම වෙලේම වැඩිපුර හිතන්න aesthetic වලට වඩා. ඉතින් මේකෙන් ඔයාට motherboard එක එහෙම නැත්නම් processor එකේ upgrade එකක් කළත් ඔයාට කිසිම ගැටලුවක් නැතුව cool එක සහ power supply එක use කරන්න පුළුවන්. ඉතින් ඔයා GPU upgrade එකක් කළත් එහෙම නැත්නම් processor එකේ upgrade එකක් කළත් හොඳ cool එකක් use කරන එකෙන් ඔයාට ඒ cool එක සහ power supply එක අදාළ upgrade වලටත් ඒ විදිහටම use කරන්න පුළුවන්කම ලැබෙනවා. අංක 6 ඔයා storage එක select කරගන්නකොට හැම වෙලේම primary storage එකට ඔයාට අවශ්‍ය තරම් capacity එක තියෙන drive එකක් තෝරගන්න. මොකද මේ primary storage එක තමයි ගොඩක් වැදගත්ම storage drive එක PC build එකක ඔයා install කරන software එහෙම නැත්නම් operating system එක වගේ දේවල් සේරම store වෙන්නේ මේ primary storage එකේ. ඉතින් ඒක නිසා primary storage එක capacity එක ඇති වෙන්න තෝරගන්න සහ ස්පීඩ් එකෙන් වැඩිම drive එකක් හැම වෙලේම select කරගන්න බලන්න. 7 වෙනි point එක විදිහට මම ඔයාලට ගේන්නේ airflow එක. ඉතින් airflow එක ඔයා select කරගන්න PC case එකත් එක්ක සහ coolers එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා හැම වෙලේම හොඳ airflow එකක් maintain කරන්න පුළුවන් විදිහේ case එකක් තෝරගන්න. ඒ වගේම airflow එක නිවැරදිව තියෙන case එකක් use කරන්න. ඊට අමතරව ඔයා මේකට extra fans එහෙම නැත්නම් ඔයාගේ PC case එකට fans එන්නේ නැති අවස්ථාවක නම් මේ fans install කරන විදිය ගැන හැම වෙලේම සැලකිලිමත් වෙන්න. මොකද ඒකෙන් ඔයාගේ temperatures 5 degrees එහෙම නැත්නම් 10 degrees අතර වගේ ප්‍රමාණයක් අඩු හෝ වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ දේ ගැන සැලකිලිමත් වෙන්න aesthetic වලට අමතරව. ඊළඟ point එක විදිහට මම ගේන්නේ ඔයාගේ BIOS update සහ operating system එක. ඉතින් මෙතනදී හැම වෙලේම latest BIOS update එකක් motherboard එකේ maintain කරගන්න. ඒ වගේම install කරන operating system එක latest එහෙම නැත්නම් Windows 11 latest update එකක තියාගන්න. ඉතින් මේකෙන් ඔයාට Nvidia direct storage වගේ features use කරන්න පුළුවන්කම ලැබෙනවා වගේ. ඊළඟ කාරණාව තමයි ඔයා use කරන brands හැම වෙලේම reputed brands වලින් use කරන්න. ඉතින් ඒකෙන් ඔයාට හොඳ warranty එකක් වගේම හොඳ කල්පවත්මත් තියෙන products buy කරන්න පුළුවන්කම හම්බ වෙනවා. වගේම ඔයාගේ reseller එකටත් ඔයාට warranty එහෙම නැත්නම් ඔයාගේ මොන හරි trouble shooting එකක් ආපු වෙලාවක ඒක කරලා දෙන්න පහසු වෙනවා. ඉතින් PC build එකක් හැම වෙලේම හොඳම තත්ත්වයේ තියනවාද කියලා බලා ගන්න අපි කරන දෙයක් තමයි benchmark. ඉතින් benchmark කියන දේ මම දකින විදිහට තව දුරටත් valid නෑ. ඔයාට ඔයාගේ PC එක benchmark කරගන්න අවශ්‍ය නම් ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයා use කරන software එහෙම නැත්නම් games pen drive එකක වගේ දාගෙන ඇවිල්ලා ඒ PC එකේම use කරලා බලන එක. ඉතින් මෙතනින් ඔයාට real life benchmark එකක් ගන්න පුළුවන් ඔයාගේ software එහෙම නැත්නම් ආසම කරන game එක කොහොමද ඔයා කරපු අලුත් PC build එකේ
වැඩ කරන්න කියලා. මේ වගේ ටෙක් අප්ඩේට්ස් දැනගන්න අපේ pcbuilders.lk channel එක follow කරලා තියාගන්න. pcbuilders.lk